සන්තියාගෝ de කොම්පෝස්තෙලා ස්පාඤ්ඤයේ ගැලීසියා ප්‍රාන්තයේ තියෙන මේ දේවස්ථානය හඳුන්වන්නේ වන්දනාකරුවන්ගේ ගමනාන්තය කියලා. අවුරුදු 100 ගණනාවක් යුරෝපයේ විවිධ රටවල් වලින් ලෝ පුරා සිටි විශ්වාසවන්තයන්ගේ පාද සටහන් මෙතනට ළඟා වෙලා තියෙනවා. අපි දැන් බලන කැමිනෝ de සැන්තියාගෝ ඒ කියන්නේ ඒක හරියට බුලත් කොලයක් වගේ මාර්ග රැසක් ඔක්කොම එකම තැනට එකතු වෙනවා. එසේ එකතු වන්නේ මේ නගරයේ පිහිටි මේ දේවස්ථානයේ ඉදිරියේ. මෙම දේවස්ථානයේ විශේෂත්වය වන්නේ ජේසුස් වහන්සේගේ අපොස්තලු වරයෙක් වෙන සොද්දෝ ජාකබ්තුමාගේ මූර්තදේහයේ ධාතු කොටස් මේ තැන්පත් කර තිබීමයි. මුලින් මෙතන තිබුණේ හුඟක් පොඩි දේවස්ථානයක්. වන්දනාකරුවන්ගේ ගමන් ගණන වැඩි වෙද්දී රජවරු, පූජකවරු සහ ජනතාව එකට එක් වී ලෝකයේම ප්‍රසිද්ධ මේ මහා දේවස්ථානය 11 වෙනි සහ 12 වෙනි සියවස්වලදී නිර්මාණය කරනු ලැබුවා. අද අපට පෙනෙන්නේ රෝමානස්ක, ගෝතික්, බාරෝක් ආදී ශෛලී එකට මිශ්‍ර වෙලා ඇති ගොඩනැගීම් පද්ධතියක්. අපි මේ දේවස්ථානයට සම්බන්ධ වන කතාව තේරුම් ගන්න දැන් මේ සඳහන් කරන්න යන සිද්ධි හඳුනා ගමු. මුලින්ම සන්තියාගෝ කියන වචනේ අර්ථය පැහැදිලි කරගමු. ඒ අර්ථය ශාන්ත ජාකොබ් යන්නයි. ස්පාඤ්ඤයේ ජාකොබ්තුමාට කියන්නේ තියාගෝ කියලා. ජාකොබ්තුමා කියන්නේ ජේසුස් වහන්සේගේ සමීපතම පළවෙනි කැඳපු ගෝලයන්ගෙන් කෙනෙක්. ගලිලේ පාර තුලින් ජේසුස් වහන්සේ ගමන් ගමින් සිටියේදී ඔහුට අත තබලා ඉදිරියට ඉඟි කරමින් එතුමාව සුභාරංචිය දේශනා කිරීමට පිටත් කර හැරියා. පැරණි සම්ප්‍රදායට අනුව පවතින්නේ මේ වගේ අදහසක්. ජාකොබ්තුමා අයිබේරියානු දූපතට එනම් අද අපි හඳුන්වන ස්පාඤ්ඤය සහ පෘතුගාලය ප්‍රදේශවලට සුභාරංචිය රැගෙන ගොස් තිබෙනවා. වියලි පාරවල්, ගල්ගැට පර්වත, වෙරළවල්, අසල ගම්වල සරල මිනිස්සු අතර ඔහු සුභාරංචිය දේශනා කළ බවට අද පිළිගන්නවා. අපොස්තුලු වරුන්ගේ කාලයේදී ජෙරුසලමේදී ජාකොබ්තුමා පළමු හෙරෝද් අග්‍රිපා රජ විසින් කඩුවකින් මරා දමනු ලැබුවා. කඩුවකින් ඔහුගේ හඬ නිශ්ශබ්ද කරන්න වෙර දැරුවත් තව තවත් උන්වහන්සේගේ ධර්මය ලොව පුරා පැතුරුණා. මිනිස් බලය සීමිතයි. දෙවියන් වහන්සේගේ රාජ්‍ය අපරාජිතයි. පැරණි සම්ප්‍රදායට අනුව ඔහුගේ ශරීරය ඔහුගේ අනුගාමිකයන් විසින් මුහුදෙන් යුරෝපයේ අග බටහිර වෙරළට රැගෙන ආවා. අද සන්තියාගෝ කියන මේ ප්‍රදේශයට තමයි එසේ රැගෙන ආවේ. අවුරුදු ගණනකට පසුව ගැලීසියාවේ පරණ වනාන්තරයක තවත් පුදුම දෙයක් සිදු වුණා. එනම් පුදුම සහගත ලෙස ලොකු තාරකා සමූහයක් එක තැනක පායන බව පොඩි තාපසවරයෙකු විසින් දැකගත් සිද්ධියක්. ඒ ආලෝකයේ පසුපසින් ගොස් බලාගත් විට ගල් පර්වතයක් යටින් අපොස්තුලවර ජාකොබ්තුමාගේ සොහොන සොයාගෙන තියෙනවා. එම ස්ථානයේ මුලින් කුඩා දේවස්ථානයක්, පසුව වසර ගණනාවකට පසුව අපි අද බලන මේ මහා දේවස්ථානයේ ගොඩනැගී මෙය විවිධ අන්තයන් සිටින පැමිණෙන කැමිනෝ වන්දනාකරුවන්ගේ මූල්‍ය ලක්ෂ්‍ය බවට පත් වෙලා තියෙනවා. කාලය ගත වෙද්දී මේ කැමිනෝ මාර්ග මේ දේවස්ථානය යුනෙස්කෝ ආයතනය මගින් ආධ්‍යාත්මික හා ඓතිහාසික උරුමයක් බවට නම් කරලා තියෙනවා. ඔබ මේ දේවස්ථානයට දොරටුවෙන් ඇතුළු වුණාම වහාම මනස ගැඹුරු තලයකට ඇතුළු වෙනවා. බොහෝ විට දොර
මුහුණලා ඉදිරියෙන් යනකොට ඒ පෝටිකෝ ඩි ලා ග්ලෝරියා කියන ශිල්ප ශාස්ත්‍රයට ඉදිකර ඇති නිර්මාණ වෙත ඇස ඉබේම යනවා. ශුද්ධවරුන්, දේවදූතයන්, අන්තිම විනිශ්චය දසුන් ගල් තුලින්ම මතුවී මෙම දර්ශන ඔබට කතා කරනවා. ඇතුළට ගියාම පුළුල් මාර්ග, උස ගල් කුළුණු, මැදට දුවන පේලිය, එය හරියට නිකන් සියල්ල එක අරමුණකට ඇවිල්ලා වගේ. සාමාන්‍යයෙන් මෙහි වන්දනාකරුවන්ගේ සිත ඍජුවම ප්‍රධාන අල්තාරය දෙසට, එනම් ජාගතුමාගේ දේහ ධාතුව තැන්පත් කර ඇති තැනට යොමු වෙනවා. විශේෂ දවස්වල පූජාව අවසානයේදී විශාල දුම් හමන උපකරණයක් බොටාෆු මෙයිරෝ නැමැතිම දුම් හමන උපකරණය ක්‍රියාත්මක කරනවා. ඔය දුම් විහිදුවන විට වන්දනාකරුවන්ට විවේකයක් තියෙනවා. කෙතරම් විඩාපත් වෙලා ආවත් හැමෝම දෙවියන් හමුවේ සුවපත් වෙනවා වගේ දැනෙනවා. අද මේ දේවස්ථානයට එන්නේ හුඟක් විවිධාකාර ප්‍රදේශවල විවිධ භාෂ කතා කරන, විවිධ වයස්වල විවිධාකාර දුක් ප්‍රාර්ථනා සමග එන මිනිස්සුයි. කිසිම බාහිර ආටෝපයක් නොමැතිව සරල ඇඳුමින් පසුපසට බෑගයක්, එය මත සංකේතයක්, බොහෝ විට එය ෂෙල් කකුළුවෙන් ඔවුන් පැමිණෙනවා. ඔවුන් දිනපතා දහස් ගණනක් පියවර ඉදිරියට ගෙනෙන්නේ ඔවුන්ගේ පව්බර ප්‍රශ්න, අභියෝග, බලාපොරොත්තුව මේ දේවස්ථානයට අරගෙන. කෙනෙක් ඉන්නේ මගේ විවාහය අසාර්ථක වුණා, දෙවියන් වහන්සේ ඇත්තටම ඉන්නවද කියලා අහලා බලන්න. කෙනෙක් ඉන්නේ මගේ පව්වලට මට සමාව තියෙනවද. කෙනෙක් ඉන්නේ ස්තුති කරන්නයි ලැබුණු වරප්‍රසාද වලට, පවුලේ ප්‍රීතියට සහ යහපත් සෞඛ්‍යයට. ඔබට දැන් හිතෙන්න පුළුවන් දවසක කෙසේ හෝ මමත් මෙතනට යන්න තියෙනවා නම් කියලා. ඒ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒත් ඔබට අදම කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔබ ඉන්න තැනම ඉඳලා ඔබේ මනස තුලින් ඔබේ කුඩා කැමිනෝ එකක් ආරම්භ කරන්න. අපොස්තුලු වර සන්තියාගෝගේ ජීවිත ආදර්ශයක් මෙම දේවස්ථානයේ සිහි වෙන පාදසටහන් වලින් අපි හැමෝටම පුළුවන් එවැනි ගමනක් යන්නට. ගමන නවත්වන්න එපා. යාඥාව අතාරින්න එපා. බලාපොරොත්තුව සුන් කරගන්න එපා. මෙයයි සන්තියාගෝ දේ කොම්පොස්තෙලා අපට අදත් සියුම් ලෙස පවසන්නේ. හොඳයි, අපි අදට සමුගමු. නැවතත් මෙවැනි වීඩියෝවක් තුළින් අපි හමු වෙමු. ඔබ සැමට සුවබර දවසක්. ජේසු පිහිටයි.